Hi everyone, welcome to YouTube School English class. So here we are going to discuss the format of a lesson plan. පාඩම් සැලසුමක ආකෘතිය දැන් ඔයගොල්ලන් ගොඩාක් අය කමෙන්ට්ස් දාපෙන් අහලා තිබුණා මොකද්ද මේ පාඩම් සැලසුමක ආකෘතිය කොහොමද මේ පාඩම් සැලසුම් හදන්නේ මොනවාද කී අහලා තිබුණා. ඉතින් පාඩම් සැලසුම් ටික ඔක්කොම අපිට ටීචර්ස් ගයිඩ්ස් වල දීලා තියෙනවා හැම විෂයකම අපි ඊට කලින් හැමදාටම විනාඩි 40ටද 50ටද පැයටද අපිට අවශ්‍ය වෙලාවට අපේ පාඩම් සැලසුම හදාගන්නේ කොහොමද ඒකේ ආකෘතිය මොකක්ද කියලා අපි දැන් බලමු. හරිද? මෙන්න format of a lesson plan. ඉතින් මුලින්ම අපි කතා කරනකොට පාඩම් සැලසුමක ආකෘතිය මෙන්න මේ ප්‍රධාන දේවල් ටික තමයි අපි කතා කරන්නේ. ෆස්ට් එකටම preliminary information. අපේ ආකෘතිය අපි CR පොතක ලියනවා නම් ආකෘතියට අදාළ සියලු දේවල් මේ දිග අතර පළලෙන් පළලට මේ හැමදේම ලියන්නේ. right? so මුලින්ම අපි දානවා grade එක grade 6ද 7ද 8ද 9ද 10ද 11ද ඔය ආකාරයට. level of the students එහෙම නැත්නම් level 1 student ද level 2 student ද ඔය ආකාරයට according to the country we are doing it. And then the subject, what is the subject that we are teaching? English, Tamil, Japanese, Korean, education, what is the subject? Sinhala or anything, your subject you are writing there. after that ඒකට පස්සේ අපි ලියන්නේ theme එක අපි උගන්වන මේ මොන පාඩමද නැත්තම් දැන් ඉස්සරහට එන්නේ මෙතනට module එක. module 1 එකද 2 එකද මොකද්ද මේ module එකේ නම මොකද්ද? දැනට තියෙන එකේ අපි දානවා skill එක focus කරන අනිවාර්යෙන් දාන්න ඕනේ අපි. ඒ කියන්නේ reading the, writing the, speaking the, listening the. කියන්නේ කියවීමක්ද, ලිවීමක්ද, කතනයක්ද එහෙම නැත්නම් reading, writing, speaking listening ශ්‍රවණය කිරීමේ ක්‍රියාකාරකමක්ද ඔය විදිහට අපි අවධානය කරන කුසලතාවය ලියනවා. ඊළඟ competency එක. දැනට යන්නේ ශ්‍රී ලංකාවේ competency based education system එකක් නිසායි මේ competency level එක මොකක්ද කියලා අහලා තියෙන්නේ. නිපුණතා මට්ටම ඉස්සරහට module number then the semi module number like that module එකේ කීවෙනි activity එකද වගේ ඔය අපිට දාන්න සිද්ධ වෙයි ගොඩක් වෙලාවට. and then the number of the students in the class පන්ති කාමරේ ළමයි කීයක් ඉන්නවද කියන එක අපි mention කරන්න ඕනේ. duration of the lesson පාඩම කොච්චරක් දිගයිද කියන එක දානවා අපි 50 minutes ද 40 minutes ද මොකක්ද කියන එක හරියට දාලා අපි පාඩම කතා කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක aims වර්ග තුනක් යටතේ දාන්න පුළුවන්. main aim, subsidiary aim, personal aim. main aim නම් අපේ ප්‍රධාන අරමුණ, subsidiary aim නම් අනු අරමුණු, personal aim නම් ගුරුවරයාගේ පෞද්ගලික අරමුණු. ගොඩක් වෙලාවට ගුරුවරයාගේ පෞද්ගලික අරමුණු කියන්නේ මේ ගෙදර අරමුණු නෙමෙයි. හරිද? The personal aims means teacher should be able to improve her skills of writing on the board. board එකේ ලියන හැකියාව වැඩි දියුණු කරගන්නවා මේ පාඩම අවසානයේ. group activities කරන හැකියාව වැඩි දියුණු කරගන්නවා. ඒ වගේ අර තමන්ට නොහැකි දෙයක් හැකි කර ගැනීමක් ලියන්න පුළුවන් personal aim එකේ යටතට. assumptions උපකල්පන anticipated problems ලියන්න ඕනේ අපි ඇති වෙන පුළුවන් ප්‍රශ්න සහ possible solution මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තර ලියලා තියාගන්න ඕනේ. ඊළඟට instructional procedures අපේ instruct කරන ක්‍රියාදාමය presentation practice production මේක තමයි අපි දිගටම ලියන්නේ. ඒ කියන්නේ අර අනිත් ඔක්කොටම වඩා දිගට ලියන්නේ අපි procedure එක අපේ ක්‍රියාදාමය උගන්වන විදිය අකුරෙන් අකුර අපි අනිවාර්යයෙන්ම ලියනවා. මෙන්න මෙහෙමයි අපේ ප්‍රවේශය presentation එක අපේ first stage එක මේක second එක මේක third එක මේක අපි පිළිවෙලට පැහැදිලිව ලියනවා. ඒකෙන් තමයි අපිට හොඳ lesson එකක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අලුත් teachers ගොඩක් වෙලාවට මේවා හදන්න ඕනේ. පරණ අයට නම් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ with the experience they can do anything. right? so now we are going to move into the example. right? so just wait for a second. ඔන්න මේ තියෙන්නේ අපේ module books වලට teachers guide වල ආපු
අලුත්ම lesson plan එක. මේකේ අර උඩ තිබ්බ preliminary information කෑල්ල විතරයි missing. ඒක අපි දාගන්න ඕනේ අපේ ඉස්කෝලේට අනුව. ඊටු ටික ඔක්කොම අපිට මේක අනුවම ගොඩනගා ගන්න පුළුවන්. මේ module 1 එකේ task 2 එකට තමයි මේ හදලා තියෙන්නේ මේ lesson plan එක. right? English වල module 1 එක. I think you all can hear me. මේ හැම විෂයයකම මේ වෙනකොට මේවා හදලා තියෙනවා. ඉතින් duration එකේ ඉඳන් තමයි මේක ලියවෙන්නේ. මොකද අනිත් ටික පාසලෙන් පාසලට වෙනස් වෙන නිසා you have to write it by your own. So duration 50 minutes. The materials, first we go into the module, then we have a listening activity. අපිට සවන් දීමේ ක්‍රියාකාරකමක් තියෙන නිසා ඒ listening එකට අවශ්‍ය audio tape එක තියෙන්න ඕනේ. නැත්නම් script එක තියෙන්න ඕනේ. teacher script එක කියවන්න. right? Okay. The task 2.a, first we do warmer. Warmer means it comes under stage 1. මුලින්ම අපි පොඩි warm එකක් කරලා brainstorm activity එකක් කරනවා. ඒකෙදී අපි focus කරන skill එක ඔය දාලා තියෙන speaking නේ. right? ඒක ක්‍රියාත්මක කරන procedure එක. මේ චූටි වෙනසක් තියෙනවා මේ lesson plans වල. procedure එක අර අපේ සම්පූර්ණ module එකේ කොටසින් කොටසට අපි procedures දාගෙන යනවා. එහෙනම් අපේ speaking check කරන procedure එක තමයි මේ තියෙන්නේ. What are greetings, discuss with the friends කියලා අපිට කියන්න පුළුවන් ළමයින්ට. ඔය වගේම greetings, hello, good morning, waving, smiling, shaking hands, all those things comes under gestures like that. Greetings, you have to teach this to students කියලා ලියන්න ඕනේ අපි procedure එක යටතේ. ඊළඟට අපේ මේ විනාඩි 50ට මේ ඔක්කොම ටාස්ක් ටික කරන්න තියෙනවා අපිට. ටාස්ක් 2.a එක කරන විදිය ඒ කිව්වේ. ඊට පස්සේ 2.1 එක listening activity එකක්. ඒක කරන්නත් ඕනේ. ඒකේ රේඩියෝ එක තියෙනවා නම් play කරන්න පුළුවන් audio. නැත්නම් අපි cutting කියලා script එක අරගෙන cutting කියලා මේක කරන්නත් පුළුවන්. so ඒකෙත් procedure එක දීලා තියෙනවා. skill එක listening විදිහට නම් කරලා දීලා තියෙනවා. හරි? and after that task 2.2 එකෙත් තියෙන listen and find while listening activity, pre-listening, while listening and post listening විදිහට activities ටික යන්නේ. while listening activity එකේ ask the students to read the task carefully, remind them of the usual instructions related to a listening activity. Let the students listen to recording 2.2, listening script 2.2 in section 5. Check the answers. Right? Okay. So අපේ task 2.3 එකේ speaking activity එකක්. ඒකේ යටතේ අවසානයේදී අපිට formative assessment 1 එක තියෙනවා module 1 එකේ. හැම module එකකටම formative assessments 3ක් පමණ තියෙනවා සහ summative assessment එකක් at the end කරන්න තියෙනවා. formative assessments වලට 70% summative එකට 30% add වෙන විදිහටයි යන්නේ. ඉතින් formative කියලා කියන්නේ අපි ඉගැන්වීම් කටයුතු කරන අතරේ ළමයිව ඇගයීම් කිරීම. summative කියන්නේ at the end of the session ළමයිව ඇගයීම් කටයුතු කිරීම. ඉතින් ටීචර්ගේ අතේ ලකුණු 70ම තියෙන නිසා අපි ඒ 70 ගන්න උපරිමයෙන් හොඳට වැඩ කරන්න සිද්ධ වෙනවා. right? so take home activity එකකුත් finally දෙනවා. මේ ටික මේ විදිහටම ලියලා activity 2 එකේ තියෙන මේවා මේ activity එක කරන්න කියලා take home activities උත් දෙන්න පුළුවන්. ඕක තමයි දැනට දීලා තියෙන lesson plan එක. මේ plan එක අපිට අපේ පාසලට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් international schools වල ගොඩක් වෙලාවට ඒ පාසල් වල ඒ අයට විවිධ structures දීලා තියෙනවා. ඒ ඔයාලට දීපු structure එක අනුව ඔයාලා ඔය ටික හැඩගස්වගෙන ලිවිය යුතු වෙනවා. okay then. right? So with this I am going to wind up the session.
that means මම මෙන්න මේ කොටසත් එක්ක ඔයාලට අවසන් කරන්නට යනවා ඔයගොල්ලන්ගේ lesson plan එකක් ලියන විදිය සහ sample lesson plan එකක් පෙන්නපු විදිහේ පාඩම් කොටස. ඉතින් මං හිතන්නේ ඔයාලට ක්ලියර් ඇති. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගෙන් අහන්න. කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් ඊළඟට මොකක්ද ඕන වීඩියෝ එක කියලා. සහ අපේ තාමත් subscribe කරලා නැත්නම් channel එකත් ඔයාලා subscribe කරගෙන යන්න සහ bell icon එක click කරොත් මම ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඒක ඔයාලගේ ළඟටම එනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ටීචර්ස්ලට වගේම ළමයින්ට වැදගත් වෙන විදිහට මම මේ channel එකේ details දාන්නේ so that all of you can keep in touch. Thank you very much and bye bye everyone.